මේ ගාන කියන්නේ රූපේ පෙන්වනවා ඇති E1 සහ E2 එකම විශාලත්වයේ ඇති බල දෙක අතර කෝණය θ නම්. ඒ කියන්නේ මේ දෛශික දෙකේ විශාලත්වය සමානයි. E1 E2 විශාලත්වය F වෙනවා කියලා කියන්නේ. ඒ අතර කෝණය θ. මේක θ. අපෙන් අහන්නේ E2 minus E1 හි විශාලත්වය. දැන් අපි ඔක මේ ඇඳගමු මේකේ. එතකොට මේ minus E1 ඇඳගන්නේ කොහොමද? minus E1 මෙන්න මේ විදිහට ඇඳගත්ත හැකිනේ. minus E1 කියන දෛශිකේ. එතකොට ওই දෙකේ එකතු. ඒ කියන්නේ මේක සමාන්තර රාශියක් ඇඳුවොත් ඔහම මෙන්න මේක සම්ප්‍රයුක්ත වෙන්නේ. අපිට ඔකම මේ පැත්තට දික් කරන්න ඕන. ඊට පස්සේ අපි පොඩි නිර්මාණයක් කරගමු. මෙන්න මේක. මම ABC කියලා. එතකොට අපෙන් AC වර්ගය හොයාගත්තා නම් හරිනේ. මේක ඍජු කෝණයනේ. එතකොට AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. AB වර්ගය වෙන්නේ කීයද? මේක F නේ මේකත් F. එතකොට මේක වෙනවා F sin θ නේ. BC වෙන්නේ මොකද්ද? F වලින් F cos θ අඩු වුණාම හරිනේ. F minus F cos θ වර්ගයනේ. ඔක සුළු කරගමු. එතකොට F වර්ග sin වර්ග θ. ධන මෙතන F වර්ග එනවා minus 2 F වර්ග cos θ plus F වර්ග cos වර්ග θ. මෙන්න මේ පද දෙක එකට ගමු. එක ළඟට. sin වර්ග θ ධන cos වර්ග θ plus F වර්ග 2 F වර්ග cos θ යවනේ. එතකොට මෙන්න මේක එකයිනේ. එක වුණාම මෙතන F වර්ගය මෙතන F වර්ගය එකතු වුණාම 2 F වර්ගය එනවා. minus 2 F වර්ග cos θ. 2 F වර්ගය එළියට ගමු. එක රින්න cos θ. ඊට පස්සේ 2 F වර්ගය එක රින්න cos θ ලියන්න පුළුවන් 2 sin වර්ග θ බෙදීම 2 කියලා. එතකොට 4 F වර්ග sin වර්ග θ බෙදීම 2 කියන්නේ AC වර්ගයනේ. එතකොට AC වෙන්නේ 2F sin θ බෙදීම 2. බලන්න ඔයාලගේ උත්තරයක් තියෙනවා 2F sin θ බෙදීම 2. මේ පළවෙනි උත්තරේ තමයි එකට එන්නේ.